සුබ සන්ධ්‍යාවක් යාළුවනේ මේ වීඩියෝ කරන්න හේතුව මොකද කලවාන සිංහරාජය කියන්නේ කුඩව වැද්දගල සිංහරාජ මොකද පේල් වෙන්න හේතුව කියලා. මොකද මේකට මූලිකම හේතුව තමයි එන්න ගෙස්ලා ගොඩක් බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්ට අලුත් දේවල් බලන්න. මොකද හැමදාම ඒගොල්ලෝ එනවා කොළඹින් පිටත් වෙනවා කොළඹින් පිටත් වෙලා ඒගොල්ලෝ එනවා මතුගමට මතුගමින් කලවාන්ට ආව කලවානේ සිංහරාජට ආව. නමුත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඊට වැඩිය ලොකු දෙයක්. මොකද ඒගොල්ලන්ට ඕනේ කෙටින් මාර්ගයෙන් ඇවිල්ලා තව තැනකට යන්න බලාගෙන. ඉතින් මේ අපිට පුළුවන් මේ වැද්දගල, ඒ කියන්නේ කුඩව සිංහරාජයට එන්ට්‍රි, ඒ කියන්නේ ඇතුල් වෙන වෙනත් මාර්ගයක්, විකල්පිත මාර්ගයක් ස්ථාපනය කරන්න. මොකද ඒකට ගන්න පුළුවන් අපිට කොඩිප්පිලිකන්දේ පාර. එතනින් විල්ලිවල කොඩිප්පිලිකන්දෙන් දාලා ආවනම් එතන කිලෝමීටරයක් විතර වගේ තමයි පාර හදන්න තියෙන්නේ. උපරිම කිලෝමීටරයක් විතර පාර හදන්න තියෙන්නේ. මොකද එතනින් පාර හැදුවා නම් කෙලින්ම කොඩිප්පිලකන්දෙන් ආව වැවගමට ආවා. කෙලින්ම සිංහරාජි ඇතුල් වීමේ දොරටුවට එන්න පුළුවන්. ඒගොල්ලෝ එන ගෙස්ලා කොළඹ හැම කෙනාම ආවට පස්සේ එතනින් බලලි ඉවරලා ඒගොල්ලෝ නැවත පිටත් වෙනවා. මෙහෙන් ඇවිල්ලා කුඩවට ආවා වැද්දගලට ආවා. ඒගොල්ලන්ට පුළුවන් එතනින් උඩවලව යන්න පුළුවන්. අනිත් පැත්තෙන් බදුළු බණ්ඩාරල ඒ පැත්තට යන්න පුළුවන්. ඇල්ල වැල්ලවාය පැත්තට යන්න පුළුවන්. මොකද එන්නේ තව පැත්තකින් පිට වෙන්නේ තව පැත්තකින්. ඉතින් ලංකාවගම දැනට ප්‍රසිද්ධ වෙන එකම හේතුව තමයි එන ගෙස්ට්ලාට බලන්න හොඳටම හැම දේවල් තියෙනවා. හිදියලි පහක් තියෙනවා. යම් මියුසියම් එක හොඳට තියෙනවා. ඒගොල්ලන්ට කැලේ බර්ඩ් වොචින් එක හොඳට කරන්න පුළුවන්. ඉතින් නමුත් මෙහි කලවාණ සිංහරාජ ගොඩක්ම පේල් වෙලා තියෙන්නේ හැමදාම යන තැන එකම තැනම එකම දීමත විතරයි. ඒ කියන්නේ කාගේ වරදක්ද මොකක්ද කියලා අපි නම් දන්නේ නැහැ. නමුත් මේ වීඩියෝ එක බලලි වෙලා සමහර කට්ටිය අපට දොස් කියයි. නමුත් ඒකට හේතුව එන කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මෙහි අලුත් දෙයක්. අපි උනත් ගිහින් බලාපොරොත්තු වෙන්නේ කොහේ හරි ගිහලා බලන්න සාමාන්‍ය වෝටර් ට්‍රැකින් එකක්, ගඟක බැහැලා යන්න, රාෆ්ටින් එකක්, කැම්ප් සයිට් එකක්, එහෙම නැත්නම් අලුත් ට්‍රැකින් එකක්. ඔයගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ. මොකද හැමදාම බර්ඩ් වොචින් කියලා එකම රූට් එකේ යන්න ඕනේ නෑ. ඒක නෙවෙයි. මොකද සාමාන්‍යයෙන් සිංහරාජේ ප්‍රධාන පාරේ යනවා. නමුත් ගෙස්ලා කැමති ඊට පොඩි විකල්පිත මාර්ගකින් තව පාරකින් යන්න. මොකද ඒ පාරේ යනකොට ඒගොල්ලන්ට ඇති වෙන නිදහසේ කුරුල්ල බලන්න. මොකද මේ කුරුල්ලෝ හැම සතෙක්ම ඉන්නේ පාරත් එක්ක මීටර 50ක් 75ක් විතර එහාට වෙන්නේ. අනිවාර්යයෙන් මොකද මිනිස්සු ගැවසෙන සද්ද හැෙන තැන්වල සත්තු ඉන්නේ නැහැ. ඒතර පොඩ්ඩක් එහාට යනවා. මොකද ඒගොල්ලෝ බයයි. සද්දට ඒගොල්ලන්ට හුරු වෙලා නැතිනම් ඒගොල්ලෝ එහාට යනවා. ඉතින් මෙහි කලවාණ සිංහරාජය ඇත්තටම මේක සම්පතක්. නමුත් මේ සම්පතෙන් අපි ප්‍රයෝජනයක් ගන්න නැහැ. හේතුව මොකද මේකේ තියෙන දුවිලි ඇල්ල තියෙනවා. එහා පැත්තේ වවුල් ගල තියෙනවා. ඊට පස්සේ උතර ගඟ තියෙනවා. ওই ගඟේ කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ওই ගඟ ලස්සනට වෝටර් ට්‍රැකින් එකක් දාන්න පුළුවන්. කයාක් ටිකක් දාන්න පුළුවන්. ඒ අමතර හොඳ ජංගල් තියෙනවා. ඒ කියන්නේ ඕකේ පුළුවන් කැම්ප් සයිට් එකක් දාන්න පුළුවන්. කිලෝමීටරයක් උඩරිම යන්නේ අක්කරයක් කහමාරක් කැලේ. ලස්සන කැම්ප් සයිට් එක ලොකු වියදමක් කියන්නේ ඒව නෙවෙයි. මොකද ඒ වගේ දෙයක් කරා නම් එන ගෙස්ලා වුණත් හරි කැමතියි. මොකද ඒගොල්ලෝ එන්නේ ගොඩක් එන්ජොයි කරලා යන්නේ. ඒගොල්ලන්ට ඕන ආපු තැන හොඳට කාලා බීලා විනෝද වෙලා යන්න. නමුත් එකම තැනට ගිහිල්ලා කන්දක් නැගලා පල්ලමක් බහැලා යන්න නෙවෙයි එන්නේ. ඒ එන කෙනා පළවෙනි පාර ආවට පස්සේ දෙවෙනි පාර එන්න වැඩි කැමැත්තක් නැහැ. හේතුව මොකද එකම දේ එකම විදියට තියෙන්නේ. අලුත් දෙයක් ඕන. අලුත් දේ හදන්න නම් ඒකට හැම කෙනෙක්ගේම එකමුතුව තියෙන්න ඕන. මූලිකම දේ එකමුතුභාවය. මොකද මෙතන එකමුතුභාවය කියන එක මම නම් 100%ක් දකින්නේ නැහැ. ඒ එකමුතුභාවය තිබුණා නම් මේ සිංහරාජ ගොඩ යනවා. හේතුව මොකද මෙතනට එකම දේ එකමුතුභාවය තිබුණා නම් මේ සිංහරාජ ලස්සනට හැදිලා. මොකද පුළුවන් ගමේ මිනිස්සුන්ට පුළුවන් එක එක දේවල් පාර දිගට තියාගන්න. ඒගොල්ලන්ගේ තියෙන එක එක කර්මාන්ත තියෙනවා. මී පැණි තියෙනවා, පැණි තියෙනවා, හකුරු තියෙනවා. ඒවා පොඩියට හදලා ඉවරලා ගෙවල් ඉස්සරහා තියාගෙන ඒගොල්ලන්ට බිස්නස් කරන්න පුළුවන්. ඒ වගේ වාතාවරණයක් හදන්න නම් එකම දේ එකම ගම එකට එකමුතු වෙන්න ඕන. එකමුතු වුණොත් විතරයි ඒ ගම නැගෙන්නේ. මම දන්න විදිය. මේක සමහරට කට්ටියකට පාරක් වෙන්න පුළුවන්, වදින්නත් වෙන්න පුළුවන්. මොකද එක්කෙනෙක් හිතන් ඉන්නවා එයාම විතරයි යන්න ඕන කියලා. නෑ, හැම මිනිස්සෙම නැගිටින්න ඕන. මොකද අපි හැම කෙනාම හැමදාම ජීවත් වෙන්න ඇවිල්ලා නෑ. කෙනෙක් ඉපදුනොත් අනිවාර්යෙන් මැරෙනවා. ඒ මැරෙනකන් ඉතින් අපි ජීවත් වෙන්න ඕනේ. ඒකයි. නමුත් මම නම් දන්න විදිහේ ටුවරිසම් කියන්නේ අපිට ඕන මිනිස්සුන් අපි ගාවට ඇද ගන්න. එකම දේ අපි ගාවට ගන්න ඕනේ. ඒගොල්ලන්ට ගන්න නම් අපි ඒගොල්ලන්ගේ සිත සැනසෙන දේවල් කරන්න ඕනේ. ඉතින් මෙලා කලවාණි කොච්චර දේවල් බලන්න තියනවාද? මෙහෙන් සිංහරාජට අමතරව තියෙනවා. ලස්සන ආරණ්‍ය සේනාසන තියෙනවා. සිංහරාජ කොච්චර තියෙනවද එහාට යන්න බලන්න. ගොඩාක් බර්ඩ් වොචින් කරන්න පුළුවන් තැන් තියෙනවා. නමුත් ඒකට පොඩ්ඩක් කැප වෙන්න ඕන. ඒ කැපවීම කරගත්තොත් තමයි
ඇත්තම කිව්වොත් මේ කලවාන සිංහරාජේ කුඩව සිංහරාජේ කලවාන නෙවෙයි කුඩව සිංහරාජේ තැනකට ගන්න පුළුවන්. නැත්තම් හැමදාම එන ගෙස්ලා. අපි බැලුවොත් එහෙම කොළඹ ඉඳන් කලවාන සිංහරාජයට එන්නේ හරියට පැය එකමාරයි. ඒගොල්ලෝ පැය එකමාරෙන් සිංහරාජයට ආවා. නැවත චෙක් අවුට් එක දාගත්තා. එළියට යන්න පුළුවන් කෙලින්ම මෙන් උඩවලව. ඒ පැත්තට යන්න පුළුවන්. අනිත් පැත්ත කොහෙද? නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවල ඒ පැත්තට යන්න පුළුවන්. හරිම ලේසි. නමුත් පොඩි දෙයක් කරන්න තියෙන එකම දේ කොඩිපිලිකන්දෙන් තියෙන පාර හරියට යා වෙලාව නම් එතනින් එහෙම කෙලින්ම යා වුණාට පස්සේ වැවගමට වැටෙනවා. උතන පොඩි කිලෝමීටරයක් විතර පාරේ පොඩි දෙයක් තියෙන හදන්නේ. ඔය එන පාර හදලා ඉවරනාට පස්සේ වටේ බලන්න දේවල් මිනිසුන්ට තියෙනවා. මොකද ඒවා එන්න තියෙන්නේ ඔෆ් රෝඩ් ට්‍රැක් පාරක් තියෙන්නේ. ඒකදී තියෑලි තියෙනවා. පොඩි ඇල මාර්ග තියෙනවා. කැලේ තියෙනවා. ওই පාරේ බර්ඩ් වොචින් එකක් හොඳට කරන්න පුළුවන්. මොකද හැමදාම එකම පාරේ යන්න කියලා නැහැ. ඉතින් ඒකට තියෙන්න ඕනේ එකම දේ මම දන්න විදිහට කැපවීම, උනන්දුව, උත්සාහය. ගමක් නැගෙන්න, ගොඩ නැගෙන්න, හැදෙන්න හැම දෙයකින්ටම එකම දේ ඕන තමයි හැම කෙනාගේම එකමුතුභාවය. ඉතින් ඒ තත්යකට આવොත් ඇත්තටම වැඩක් කරන්න පුළුවන්. මම හරි ආසයි මොකද මේ කලවාන සිංහරාජ කියන්නේ මමත් මොකද මම නකල්ස් අරන් යනවා කට ඉස්සර ගිනිච්ච දැන් ගෙනියන්නේ පීක් පහ යන එක ගියා ඊට පස්සේ හන්තාන ගියා කටුසුකොන්ද ගියා ඉතින් මම හරි ආසයි ඉතින් ටුවරිසම් පැත්තට මම ගොඩක් කැමති වුණා නමුත් මෙහෙත් අපි වැඩක් කරන්න බලාපොරොත්තු වුණා නමුත් අපිට කරගන්න ශක්තිය නැහැ හේතුව මොකද අපිට අපි ආර්ථික අතින් ගොඩක් පොහසත් නැහැ සාමාන්‍යයි. ඉතින් අපිට අත දෙන්න කෙනෙක් හිටියනම් ඇත්තටම අපිට දෙයක් කරන්න පුළුවන්. මොකද අපි කැම්ප් සයිට් එකක් කරනවා අපි දන්නව කරන්න ඕන මොනවද කියලා. කැම්ප් සයිට් එකට මොනවද ඕන? හැමදේම දන්නවා. ඒ අමතරව ඇත්ත මේ ඒ කතාවට අමතරව මම මේ කියන්නේ ඔය එනකොට උතුරු වැද්දකට මෙහා තියෙනවා ලස්සන පොඩි නැචරල් වේවක්. ඔතන පුළුවන් ලස්සන හොඳ ලොකු වියදමක් නැතුව ලස්සන පොඩි ගෙස්ට් එකක් හදන්න. ඒ ගෙස්ට් එක විතරක් නෙවෙයි ඔතන අපිට පුළුවන් හොඳ තාරාව ටිකක් දාලා එන කෙනෙකුට විනෝද වල සිත් ඇද ගන්නාසුළු ලොකේෂන් එකක්. ඒ කියන්නේ ස්ථානයක් හදලා දෙන්න පුළුවන්. ඔතන ලස්සන වැඩක් කරන්න පුළුවන්. නමුත් මේ කලවාණ ඉතින් ඒව කරන්න මම හිතන්නේ කවුරුත් වලට ඉදිරිපත් වෙයි කියලා. ඉදිරිපත් උනත් කරන්න හදන කෙනාගේ කකුලෙන් ඇදීමක් විතරයි වෙන්නේ. මම දන්නේ නැහැ මොකද කියලා. ඉතින් ඔයාලගේ කැමැත්ත ඔයාලගේ ධෛර්යය කැපවීම ඔයාලගේ උනන්දු උත්සාහය සිංහරාජේ මම හිතනවා තව දුරට තව ඉස්සරහට ගොඩාක් වර්ධනය කරගන්න පුළුවන් එකම මාර්ගය තමයි එන ගෙස්ට්ලා අපිට ගන්න නම් අපි අලුත් දේවල් ටිකක් ඇඩ් කරන්න ඕනේ. එක හැමදාම එකම දෙයින් යන්න ගිහින් වැඩක් නැහැ. බර්ඩ් වොචින් නම් එච්චරයි. ට්‍රැකින් නම් එච්චරයි. රූට් එකේ ගියා ආවා එච්චරයි. නවදගහ ගියා මුලාවැල්ල ගියා ওই දෙක විතරක් කරලා මදි. නමුත් හැම දෙයකම කෙනෙකුට බලන්න අලුත් දේවල් එන්න ඕන. මොකද ඒගොල්ලන්ට අපි කියා දුන්නට වැඩක් නැහැ. අපි එකම පාරේනේ යන්නේ. දැන් අද ආපු ගෙස්ට් ආයි ලබන පාරේ ඉන්නේ නැහැ. මොකද දන්නවා එයා එක පාරේ යන්නේ කියලා. නමුත් ඒකනේ අලුත් දේවල් ඉල්ලන්නේ මිනිස්සු. අලුත් දේවල්. එතකොට මේ දේවල් කරන්න නම් අපිට ටිකක් හැම අතින්ම වර්ධනය වෙන්න ඕන. එහෙනම් යාළුවනේ බුදු සරණයි. පසුවට ඉතුරු ටික කතා කරමු.